shipping bag අලෙවි කරන ව්‍යාපාරයක් පටන් ගන්න කොහොමද කියලා තමයි අද අපි කියන්න යන්නේ. ඉතින් Alibaba එකෙන් ගෙනල්ලා මේවා ඔයාලට දරාස් එකේ හෝ වෙනත් ඕනෑම ක්‍රමයකට මේවා අලෙවි කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවට ගේන්නේ කොහොමද? ගෙනල්ලා අලෙවි කරලා ඔයා ලාභයක් උපයගන්නේ කොහොමද? ඔයා දන්නවා ඔන්ලයින් සේලින් දැන් වැඩිපුර කරනවා. ඒ වගේම ඔයාලට පුළුවන් එහෙම ගේන බෑග් එක ඒ අදාළ මිලදී ගන්න කෙනාගේ ලෝගෝ එකක් නමක් ඔයාලට print කරලා අලෙවි කරන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ඒ වගේ print එකක් වෙන්නේ මහලුක් ගාණක් වෙන්නේ රුපියල් 5000 6000කට වගේ මිලදී ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ව්‍යාපාරයක් ඔයාලට ආරම්භ කරන්න පුළුවන්. අපි ගිහින් බලමු Alibaba එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට මම search කරාම බලා ගන්න පුළුවන් ගොඩාක් suppliersලා ඉන්නවා shipping bag අලෙවි කරන. මෙතන ඉන්න එක්කෙනෙක්ගෙන් අපි ගත්තොත් මේ plain bag එකක් ගත්තොත් එහෙම රුපියල් 3ත් 9ත් අතර ගාණක් තමයි වෙන්නේ. එතකොට මේ වගේ එකක් සාමාන්‍යයෙන් ඔයා ගන්නකොට අඩු ක්වොන්ටිටියක් ගන්න නිසා මුල් අවස්ථාවේදී ඔයා රුපියල් 9 ගානේ තමයි මිලදී ගන්න සිද්ධ වෙන්නේ. එතකොට මේ වගේ එකක් ගන්නවා නම් ඔයාට පුළුවන් එයාලගෙන් කොටේෂන් එකක් ලබා ගන්න. එහෙම කොටේෂන් එකක් ගත්තට පස්සේ ඔයාට පුළුවන් රුපියල් 9ට නෙමෙයි රුපියල් 8කට වගේ එයාලත් එක්ක කතා කරලා ඔයා ගන්න ක්වොන්ටිටියත් එක්ක කොහොම හරි ඔයාට කතා බහ කරවුවොත් පුළුවන්කම තියෙනවා මිල පොඩි ගාණකින් හරිය අඩු කරලා මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙහෙම අයිටම් එකක් ගෙනල්ලා ඔයා විකුණලා ලාභයක් උපයන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයා භාණ්ඩේ විකුණන මාකට් එකේ මේක විකිනෙන්නේ මොන වගේ ප්‍රයිස් එකකටද කියන එක ඔයා දැනගෙන ඉන්න ඕන. සාමාන්‍යයෙන් දරාස් එකේ මේ බෑග් 100ක් රුපියල් 1900කට වගේ තමයි අලෙවි වෙන්නේ. සාමාන්‍යයෙන් ඔයා රුපියල් 900කට මේ බෑග් 100ක් මිලදී ගත්තොත් ඒ කියන්නේ රුපියල් 9 ගානේ මේ බෑග් ඔයා 100ක් මිලදී ගත්තොත් රුපියල් 900කට තමයි ඔයාට බෑග් එකක් ගන්න වෙන්නේ. shipping cost එක රුපියල් 300ක් තිබ්බොත් රුපියල් 1200කට ඔයාට මේ බෑග් ටිකක් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා බෑග් 100ක්. එතකොට මේ බෑග් 100 රුපියල් 1900කට වගේ විකුණුවොත් ඔයාට රුපියල් 600ක 700ක ලාභයක් තියාගෙන විකිණීමේ හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් Alibaba site එකට ගියපු ගමන් ඔයා බලන්න ඕනේ මේ සප්ලයර් කොච්චර කාලයක්ද, එයා කොච්චර පරණ කෙනෙක්ද, එයා කොච්චර ඕඩර්ස් ප්‍රමාණයක් සම්පූර්ණ කරලා තියෙනවද, ඒ වගේම වෙරිෆයිඩ් සප්ලයර් කෙනෙක්ද යන ආදී කරුණු බලලා තමයි ඔයා මිලදී ගන්න ඕනේ. මේ සප්ලයර් අවුරුදු 3ක් පරණ කෙනෙක්, වෙරිෆයිඩ් සප්ලයර් කෙනෙක්. ඒ නිසා මම මෙයාගෙන් අයිටම් එක මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා කරන්න ඕනේ එයාගෙන් කොටේෂන් එකක් ගෙන්න ගන්න ඕන. මේ අයිටම් එකේ ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 3ත් 9ත් අතර. ඒ කියන්නේ රුපියල් 3ට ගන්නවා නම් ඔයා ගන්න ඕන අයිටම් ලක්ෂයකට වඩා. ඒ කියන්නේ පීසස් ලක්ෂයකට වඩා ගන්නවා නම් රුපියල් 3 ගානේ ගන්න පුළුවන්. හැබැයි ඔයා 100ක් 200ක් ගන්නවා නම් 100ට වැඩියෙන් ගන්නවා රුපියල් 9 ගානේ තමයි ඔයාට ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මම මෙයාව ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේ අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ හොඳම සප්ලයර්ස්ලා 5 දෙනෙක්ගේ ලින්ක් එක දාලා තියෙනවා. ඔයාලත් මිලදී ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා එයාලත් එක්ක chat කරලා මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මේ අයිටම් එක පිළිබඳ විස්තර වගේම මේ සප්ලයර් ගැන විස්තරات ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මෙතනින් මිලදී ගන්න බලාපොරොත්තු වෙන සයිස් එක අනුව ඔයාලට තීරණය කරන්න පුළුවන් මොන වගේ සයිස් එකකින්ද ඔයා මිලදී ගන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. මෙතන යාලා සයිසස් කීපයක් දීලා තියෙනවා. ඒ සයිසස් අනුව ඔයාට ඕන ප්‍රමාණයක් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මිලදී ගන්න කලින් ඔයාලට පුළුවන් එයාලගෙන් අහන්න කීයකටද දෙන්නේ කොපමණ මුදලකටද ගෙන්න ගන්න කියලා. සාමාන්‍යයෙන් අපි Alibaba එකෙන් භාණ්ඩ ගෙන්නන්නේ ඒජන්ට් කෙනෙක් කරා. මම රෙකමන්ඩ් කරන ඒජන්ට් කෙනෙක් කරා ගේන්න. ඒජන්ට් කෙනෙක් කරා ගේනවා නම් ඒජන්ට් ඉන්නේ චයිනා වල වෙනත් නගරයක වෙන්න පුළුවන්. ඔයාගේ ඒජන්ට්. ඉතින් ඒජන්ට්ලා ගැන ඔයාලා දන්නේ නැත්නම් මගේ YouTube channel එකේ තියෙන ඕන තරම් ඒජන්ට්ලා ගැන වීඩියෝස් කරලා ඒ ඒජන්ට් කෙනෙක් ඔයාලා සම්බන්ධ කරගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවා මැසේජ් එකක් දාලා ආපුවාම යාළුවා කියනවා චයිනා වල කොහෙද යාළුවාගේ වෙයාහවුස් එක තියෙන්නේ කියලා. අන්නේ ඒජන්ට්ගේ වෙයාහවුස් එක තියෙන සිටි එක ඔයා හැම වෙලාවෙම මතක තියාගන්න. මොකද ඔයා සප්ලයර් කෙනෙක් එක්ක chat කරනකොට හැම වෙලාවෙම වැදගත් වෙනවා ඔයාගේ ඒජන්ට් ඉන්න වෙයාහවුස් එක කොහෙද කියන එක. මම දැන් උදාහරණයක් විදිහට මේ සප්ලයර්ගෙන් කොටේෂන් එකක් ගෙන්න ගන්නවා සයිසස් 3කට. මේ සයිසස් 3 යටතේ අයිටම් 500 500 කියන්නේ බෑග් 500 500 මම ඕඩර් කරන්න හිතනවා. ඒක 13500ක් වෙනවා මගේ ප්‍රයිස් එක. ඒක මොකද රුපියල් 9 ගානේ 1500ක් ගෙන්නන්නේ. ඒක 13500ක් වෙනවා. ඔයා හිතන්න ඒජන්ට්ගේ වෙයාහවුස් එකේ ඉඳලා ශ්‍රී ලංකාවට මේ බෑග් ටික ගෙන්න ඔයාලට රුපියල් 4000ක් එනවා කියලා. එතකොට ඔයාගේ භාණ්ඩ ටික ගෙන්න සම්පූර්ණ කොස්ට් එක විදිහට යනවා රුපියල් 17500ක් එනවා. එතකොට එක බෑග් එකකට කොස්ට් එක වෙනවා රුපියල් 11.760ක වගේ මුදලක් වෙනවා. ඔයා හිතන්න දැන් ඔය මං කිව්වේ කොස්ට් එක ඒජන්ට් වෙයාහවුස් එකේ ඉඳලා ශ්‍රී ලංකාවට ගෙන්නන කොස්ට් එකයි සප්ලයර්ට ගෙවන කොස්ට් එකයි විතරයි. හැබැයි සප්ලයර් ඉන්න තැන ඉඳලා ඒජන්ට්ගේ වෙයාහවුස් එකට, ඒ කියන්නේ චයිනා වෙයාහවුස් එකට මේ භාණ්ඩ ටික එවන්නත් තව රුපියල් 500ක් ගියා කියලා හිතන්නකෝ. එතකොට ඔයාලට රුපියල් 18000ක් වෙනවා. එතකොට එක බෑග් එකකට රුපියල් 12ක කොස්ට් එකක් වෙනවා. රුපියල් 12ට ගෙනල්ලා ඔයාලට රුපියල් 1900කට වගේ බෑග් 100ක් විකුණ ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට රුපියල් 12ට ගෙනල්ලා 1900 එක කියන්නේ එක බෑග් එකකින් රුපියල් 7ක් එහෙම නැත්නම් බෑග් 100කින් රුපියල් 700ක ප්‍රොෆිට් එකක් ඔයාලට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මම මෙන්න මේ විදිහට මට අවශ්‍ය කරන item quantity select කරලා මෙන්න මෙතන යටින් තියෙනවා send කරන්න වාගේ quotation එක. මෙතන send කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයා මෙන්න මේ වගේ page එකකට එනවා.
මෙන්න මේ විදිහට send inquiry කියලා එනවා. මෙතන පුළුවන් ඔයාලට quantity එක දාන්න. ඒ වගේම ඔයාට අවශ්‍ය කරන්නේ බෑග්ද මොනවද කියන එක select කරන්න පුළුවන්. ඔයා ගන්න quantity එක කියන්නේ ප්‍රමාණය මොන වගේද කියන එක තමයි මෙතන select කරන්න තියෙනවා. මම බෑග් 1000ක් තමයි order කරන්නේ කියලා හිතන්නකෝ. ඒතර මම quantity 1000යි කියලා දාලා මෙහා පැත්තෙන් දානවා pieces ගන්න. මේක AI වලින් දැන් generate වෙන නිසා ඔයාට පහසුවෙන් මේක fill කිරීමේ හැකියාවක් තියෙනවා. මෙතෙන්දී ඔයා message එකක් දාන්න ඕන මෙන්න මේ වගේ දෙයක්. ඉස්සරම ඔයා සප්ලයියට කියන්නේ ඔයා ඒජන්ට් කෙනෙක් කරා තමයි චයිනා වල ඉඳලා මේ භාණ්ඩ ටික ගෙන්න ගන්න කියලා. ඒක මම මෙතන පළවෙනියෙන්ම පැහැදිලි කරලා තිනවා I have a agent in Guangzhou කියලා. You can delivery my package agent warehouse. ඒ කියන්නේ මම කියනවා ඔයාට පුළුවන්ද මගේ භාණ්ඩ ටික ඒජන්ට් ගේ warehouse එකට එවන්න කියලා. එතකොට ඒ යන shipping cost එකත් එක්ක තමයි ඒජන්ට් අපිට කියන්නේ ගෙවන්න ඕන ගාණ. අපි ගෙවන්න ඕන ගාණ එයා කියන්නේ එයාගේ භාණ්ඩවල cost එකයි සප්ලයර් ඉන්න තැන ඉඳලා ඒජන්ට් ගේ warehouse එකට භාණ්ඩ ටික යවන්න යන cost එකයි දෙකේ එකතුව තමයි අපිට ගෙවන්න කියන්නේ. ඒ ගෙවුවට පස්සේ ඒ සම්පූර්ණ total එක ගෙවුවට පස්සේ සප්ලයර් අපේ පැකේජ් එක යවනවා ඒජන්ට් ගේ warehouse එකට. මේක තමයි වෙන්නේ. සාමාන්‍යයෙන් ඒජන්ට් කෙනෙක් හරහා භාණ්ඩයක් ගෙන්නන process එක මොකක්ද කියන එක සම්බන්ධව ඔයාලට දැනුමක් නැත්නම් ඔයාලට පුළුවන් අපේ YouTube channel එකේ වීඩියෝ එකක් තියෙනවා. ඒ වගේ මේ ඉහළින් පෙන්වන කාඩ් එකෙන් ගිහිල්ලත් ඒජන්ට් හරහා භාණ්ඩ ගෙන්නන process එක පිළිබඳව දැනගැනීමේ හැකියාවක් තියෙනවා. මම මේ විදිහට මේක type කරලා තියෙනවා. ඊට පස්සේ මම දාලා තියෙනවා please give me a perform invoice. මොකද perform invoice එකක් අපි හැම වෙලාවෙම ගෙන්න ගන්න ඕන මෙයත් එක්ක එකඟ වෙන price එකට. ඊට පස්සේ මේ perform invoice එක අපි යවන්න ඕන අපේ ඒජන්ට් යවලා අපි දැනගන්න ඕන shipping cost එක කීයක් වෙනවද කියලා. ඒ කියන්නේ චයිනා warehouse එකේ ඉඳලා ශ්‍රී ලංකාවට භාණ්ඩ ගෙන්න යන cost එක කීයද කියලා. ඒක දැනගෙන ඉවර වෙලා සප්ලයියට ගෙවන ගාණයි ඒජන්ට් ගෙවන ගාණයි යන දෙක එකතු කරලා ඒක අපි ගෙන්නන pieces ප්‍රමාණයෙන් බෙදුවට පස්සේ එනවා අපිට එකක cost එක. ඒ cost එකට ගෙනලා අපිට ශ්‍රී ලංකාව අලෙවි කරන්න පුළුවන්ද බැයිද කියන එක අපි තීරණය කරලා තමයි අපි තීරණය කරන්නේ මේ භාණ්ඩ ගේනවද නැද්ද කියන එක. එතකොට අපි ගේනවා කියලා තීරණය කරනවා අපි කියන්න ඕන අපේ ඒජන්ට් මම මේ භාණ්ඩ ටික ගේනන කැමතියි කියලා. එතකොට ඒජන්ට් දෙනවා අන්නේ shipping code එක අරගෙන Alibaba එකේ chat එක හරහා ඔයාට පුළුවන් කියන්න ඔයාගේ සප්ලයර්ට මම මේ භාණ්ඩ ටික මිලදී ගන්න කැමතියි. මගේ ඒජන්ට් දුන්නා shipping code එකක්. මෙන්න මේ shipping code එක මගේ පැකේජ් එකේ සඳහන් කරලා ඒජන්ට් ගේ warehouse එකට එවන්න කියලා කිව්වට පස්සේ ඔයාට සප්ලයර් එවනවා link එකක්. එයාගේ payment එක ගෙවන්නේ. ඔයා සප්ලයර්ට ගෙවන්නේ සප්ලයර්ගේ භාණ්ඩවල cost එකයි සප්ලයර් ඉන්න තැන ඉඳලා ඒජන්ට් ගේ warehouse එකට භාණ්ඩ යවන්න යන shipping cost එකේ දෙකේ එකතුව විතරයි. ඒක ගෙවුවට පස්සේ භාණ්ඩ ටික සප්ලයර් විසින් යවනවා ඒජන්ට් ගේ warehouse එකට. ඊට පස්සේ ඒජන්ට් ඒ භාණ්ඩ ටික ශ්‍රී ලංකාවට ගෙනල්ලා ඉවරලා වාට කියනවා එයාගේ shipping charges එක ගෙවන්න කියලා. භාණ්ඩ ගෙනාවට පස්සේ තමයි අපි ඒජන්ට් shipping charges එක ගෙවන්නේ. ගෙවල ඉවරලා අපිට මේ භාණ්ඩ ටික ලබා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි ගන්න භාණ්ඩ ටික අපිට වෙනත් මාකට් වල අලෙවි කරන්න පුළුවන්. ඒ කියන්නේ ශ්‍රී ලංකාව ඇතුළත ඔන්ලයින් අලෙවි කරන්නත් පුළුවන්. නැත්නම් ඔයා දන්න shop වලට මේ භාණ්ඩ ටික ගිහින් දාන්න පුළුවන්. මෙන්න මේ ගැනත් අපි ඉදිරියේදී වීඩියෝ කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව ඇතුළත කොහොමද අලෙවි කරන්න කියලා. ඒ වගේම ඩරාස් එකේ කොහොමද අලෙවි කරන්න කියලා අපි වීඩියෝ කරලා තියෙනවා. ඒ වීඩියෝ බලලත් ඔයාලට පුළුවන් දැනුමක් ලබා ගන්න අපේ YouTube channel එක හරහා. ඉතින් මෙන්න මේ විදිහ තමයි shipping bag ගෙන් ලවාට profit එකක් තියාන අලෙවි කරන්න පුළුවන්කම තියෙන්නේ. ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. මේ වගේ තවත් දේ ගැන දැනගන්න කැමති නම් ඔයාලා පුළුවන් Evert Money YouTube channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.